අවසානයේදී ආව මේ පැත්තටම උඩවලව තියෙන්නේ. කොහොම හරි මෙතනට ආව කොහොම හරි. අනේ ප්ලේස් එක. මේ ඉන්නේ අක්කරසියේ මේ අක්කරසියේ ගඟ. ඉතින් ඉර එහෙම බෙරගලට යන්නේ නැතුව පොඩ්ඩක් මෙහායින් පහළට ගිහිල්ලා රන්වන් ගුහාව දඩයම්පල පැත්තට ගිහිල්ලා යාළුවෝ ටික හම්බෙලා ඊට පස්සේ ඉතින් පාන්දරක දෙපාරක් නිදා ගන්නකොට සිරිසෙනාලගෙදි තමයි හිටියේ. ඊටසේ ඔන්නෝමයි ඊයේ කතාව අවසන් වෙන්නේ. අක්කරසිය ඊරෑ බැස්ස අක්කරසියට වැල්ල වයන් ඇවිල්ලා එපාර ආවා එපාර ගඟට බැස්ස උදෙන්ම නාගන්න කියලා. රයිට්. නාලා එහෙම තමයි එලි බහින්නේ අද. අද යන් හපුතලේ පැත්තට. ගිහිල්ලා බලමු කොහොමද කරන්න කියලා. කනේ ප්ලේස් රයිට්. යන්ත මල්ලිත් ඉන්නවා. ගාඩ් එකට තියලා තින්නේ අදිස්සියෙන් මේ කවුරු ආවෝ ටක් ගාලා පැනපුවන් අල්ලගත්ත වතුරේ බුවා. නේ මල්ලි. අක්කරසිය ගඟ. අක්කරසිය පාලම අතන තියෙනවා. රයිට්. බයික් එක අතන තියෙන උඩ. බයික් එකේ තියෙනවනේ මල්ලි තාමනේ. right now through there naagatta. I think crystal clear natural water. You see? අපුතලේ ටවුන් එකේ ඉන්නේ. ඇවිල්ලා වත් ටිකක් කාලා දැන් මේ පොඩ්ඩක් කාමරයක් හොයනවා ඉන්න අද රාට. අපුතලේ ටවුන් එකේ ඉන්නේ අපි.
මේ දෙලකල පැත්තට යන්න කියලා. ගිහිල්ලා ඒ පැත්තෙන් පොඩ්ඩක් හොයාගන්න. ගොඩක් දුර යන්න ඕනද? ඕකයි සිටුේෂන් එක අද. තියෙන රේල් පාර. එදින්ම කොළඹ බලා. දල්ගස් ඉන්න. ඊළ බලමු විශ්චාරය යන්නේ. ගත්ත අපිට හම්බෙන්නේ කියලා. ඔලිව්ස් එකෙන් කෑවේ කෑම රසයි. හොඳයි. කලින් ඊට වඩා පොඩ්ඩක් රසයි හැබැයි පොඩි වෙනසක් තියෙනවා දැන්. ඕකේ. ඉතින් මේක තමයි නියම විදිය හපුතලේ පොඩ්ඩක් දෙන්න සිංහයක් ඇහෙන්න ඕනේ. සිංහල ඉංග්‍රීසි වගේ සිංහයක් ඇහුවට මේ ගතිය එන්නේ නැහැ. මෙතන ඇවිල්ලා දෙමළ සිංහයක්ම ඇහුනොත් විතරයි අර හපුතලේ කියන ගතිය එන්නේ. ඉතින් තන හැපතර පාර අර පැත්තෙන් අඩිෂා මේ අතින් අතන උඩ එතන තමයි අඩිෂා බංගලෝක. එතකොට ඔය පැත්තෙන් ඒතර වැලිමඩ නුවරඑළිය ඒ පැත්තම පේනවා හග්ගල ගාඩන්ස් යනකම් පේනවා මෙතන ඉඳන්. අර පැත්තට ඉතින් මේ පැත්තට බණ්ඩාර බදු. ඉතින් හරි ආසයි මෙතනට ආවොත් අනිවාර්යෙන්ම මම මෙතනට බයික් එකේ ඇවිල්ලා මෙතන නතර කරලා පොඩ්ඩක් වෙලා ඉන්නවාම තමයි. හේතුව මෙතන හරි කාර්යබහුල තැනක්. ඉතින් අර ගොඩක් සමහර අඳුරන අය හම්බ වෙනවා. මොකද මම අවුරුදු 10ක් විතර එක දිගට හිටියා හපුතලේ එතන බෙර කරලා නතර වෙලා. මේ පියන්ත මල්ලි සහ මගේ බයික් එකේ හැපැත්තේ බලමු ඉතින් අද මොකද කරන්න කියලා. So this is typical Haputale with some Tamil music and that is what I really like. Typical Haputale, and then we are hunting for a beautiful place to stay tonight. I think ප්‍රියන්ත මල්ට පොඩි වැඩ වගේක් තිබ්බ බැංක් එකට ගිහිල්ලා එන්න කැෂ් මැෂින් එකට අරවට මේවට. ඉතින් මම ඒ පාර ආව පොඩ්ඩක් ස්ටේෂන් එක පැත්තට. හරිම හිත නිවෙනවා මේ චුට්ට ඇවිදගෙන ස්ටේෂන් එකට ඇවිල්ලා යනකොට. ඉතින් සාමාන්‍යයෙන් හපුතලේට ආවොත් මම අනිවාර්යෙන් වෙලාව තියනවා මෙතනට ඇවිල්ලා තමයි යන්නේ. So this is Haputale station. So whenever I have free time, spare time when I come to Haputale, I always make sure I just come for a walk around here. A lot of people here today, especially foreigners and all. And maybe a train coming soon. It seems like it goes towards Ohia side, World's End. And this station was built in English period, like about few hundred years ago. स्टेशन ने पैत रा बरा ट्रेन निकलता मैंने बाइक के ना गेली ऐसा स्टेशन पे तो सामान नहीं है आस्था स्टेशन वो सीधी मीदु में है नहीं ඉතින් ඉස්සරහින් පේන විදිහට අර කන්ද වැහිගෙන එනවා මීදුම. ඉතින් ඕක තමයි හපුතලේට ආවම මම බලන්න ආසම දෙයක් ඒ මීදුම කියන එක. අද ඉතින් මොකක් හරි තියෙනවා මේ ටවුන් එකේ ගොඩක් කඩවල තියෙන කෙහෙල් ගහක් හේතු කරලා එන්ට්‍රන්ස් එකේ මොකක් හරි ඒගොල්ලන්ගේ මේ උත්සවයක් තියෙනවා. ඉතින් ඒකයි ගොඩක්ම අර දෙයක් බිසි එතන දෙයක් කාර්යබහුල ගතියකුත් තියෙන්නේ. මේකත් හොඳයි. දැන් මේකත් මට මෙතන අපිට බලා ගන්න ලැබිච්ච එකත් හොඳයි කාලෙකින් මේ වගේ දෙයක්. It is the festival season, Tamil festival season in Haputale. That's why they have like decorated with banana trees and all. So this is the festival. That's why it's quite busy today, this town. So here we are going for a walk. Just look around and see Haputale town. මේ පාර කෙලින්ම තියෙන්නේ දඹේ තැන්න ටී ෆැක්ටරි එකට සහ ලිප්ටන් සීඩ්.
ලිප්ටන් සීට් කියන view point එකට. ඉතින් මෙතන මේ බස් එක නැග්ගොත් කෙලින්ම view point එක ගාවටම යන්න පුළුවන්. ඒ දඹතැන්න ඉඳන් එතනින් තව buses තියෙනවා යන පොඩි private buses තියෙනවා යන උඩටම දැන් ඉස්සර වගේ නෙමෙයි. So this road goes towards Lipton Seat. It is a very famous viewpoint in Uwa Basin. So everyone seems very curious for upcoming event, whatever it is. Maybe some kind of whatever. Let's see. මේ පොඩි චූටි කඩවල මේ තියෙන වඩේ පැටිස්සෙම හරිම රසයි. මොකද හරි උණුවෙන් හැමතිස්සෙම දෙන්නේ. ලාවක කාලා බලන්න ආවොත් உங்களுக்கு தேவையான பேசி பொருட்கள், பாடசாலை உபகரணங்கள், பரிசு பொருட்கள், பிளாஸ்டிக் பொருட்கள், விளையாட்டு உபகரணங்கள் என ஏனைய பொருட்களையும் பெற்றுக்கொண்ட ඉතින් ඒගොල්ලන්ගේ පුළුවන් උපරිමයෙන් ලස්සන සරසලා තියෙනවා. වන්න හරි ආසයි ඒවා දකින්නකොට. ලෝකේ නැත්තම් ඉතින් මේවා දකින්න හම්බෙන්නේ නැහනේ. ඉතින් මෙතන ෂෙඩ් එක, වයින් ස්ටෝර්ස් එක, මුඩ තමයි කෙලින්ම අර පැත්ත බස් ස්ටෑන්ඩ් එක වම් පැත්ත ස්ටේෂන් එක. එතකොට ඉතින් අද තව පොඩ්ඩක් වෙලා ඉඳලා කොහෙන් හරි හොඳ තේ එකක් බීලා ආයෙත් පහළ පැත්තට යන්න තමයි දැන් මේ ප්ලෑන් එක. ඉතින් මෙතන හරි ලස්සන, මෙතන තමයි ලස්සන view point එක. මම හිතන්නේ this must be the most romantic town in Sri Lanka, Haputale. You can see the beautiful view from here. வீடியோ வடிவிலும் போட்டோ வடிவிலும் பதிவு செய்து தருகின்றார்கள். மற்றும் ஏசியன் மல்டி ஷாப் நிறுவனத்தில் உங்களுக்கு தேவையான And let's go and see the view. We are also there. So there we are. This is the view point from Haputale town. That's the Udawale side, pointing. I think Udawale පැත්ත පේන්නේ මෙතනට උන්නතනට Udawale පැත්ත වැව තියෙන්නේ. ඉතින් මෙතන තමයි view point එක. ඉතින් හරි ලස්සනට පේන ඔක්කොම ඈතට. ලස්සන ෂෝ කොලයක් තියෙනවා මෙතනට. ඉතින් ගිහිල්ලා බලමු. පැත්ත තමයි බෙරගල. දැන් අපි යන්න හදන්නේ පහළ පැත්තට. දැන් අපේ ටවුන් එකෙන් කෙලින් බහගෙන පහළට යනවා. බෙරගල පැත්තට ගිහිල්ලා හම්බෙමු. අපිට ඉතින් කාමරයක් හම්බුණා. මෙතන මේ හොටෙල් එක ඒක යට තමයි රූම්ස් තියෙන්නේ. ඉතින් වාහන අතර කළා. අද මෙතන වෙඩින් එක. ඉතින් මෙතන තමයි අද රෑ ඉන්න ප්ලෑන් එක. මෙතන ඉතින් ඉඩ තියෙන සෑහෙන්න ෆන්ක්ෂන්ස් වලට තියෙන ඉඩ. මේකත් හෝල් එකක් ඒගොල්ලන්ගේ. ඉතින් පහළ තමයි බෙඩ්රූම්ස් ටික තියෙන්නේ. මේ අපිට හම්බෙච්ච කාමරේ ඉතින් ඩබල් බෙඩ් ඇඳවල් දෙකක් තියෙනවා. මෙහෙම තමයි ලස්සන වීව් එකක් තියෙනවා. ප්‍රියන්ත මල්ලි තමයි ඉන්නේ. ඉතින් හරි ලස්සන තැනක්. බෙරගලින් හල්දුම්මුල්ල පාර තමයි තියෙන්නේ. ආලට දැන් අපුතරනේ. තොර ඇරගෙන ඉතින් ආයේ මේවා කවද දකින්නද නේ? බලාපල්ලා. තාම තියෙනවා වඩු. අර ටයිම් එකේ බාන්න යාවේ නේද? අපි දැන් ඔක්කොම රෙඩි වෙලා නාලා එහෙම බෙරගල පැත්තට යනවා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා ඉන්න කියලා. තමයි නේද? පත් ගාලා යනකොට ඉතින් මිනිස්සු නගිනවා ඇති මේ වටේ මල්. දැක්කනේ බස් එකේ හැටි.
මේවා ඉතින් දකින්න බෙරවලටම එන්න ඕනේ මම හිතන්නේ දැන් ලංකාවේ වෙන කොහෙවත් නැතිද මේ જાතිය ඒවා. ඉස්කෝන කාලේ ඊළලා තියෙනවා පොඩි කාලේ. අර ටීම් එක නේ. ඈ